guys, manlis හොඳට දාගන්න ඕන. හෙලෝ කොහමද ඔයාලට දවස් ගානක ඉඳලා මේ මාර ක්‍රේවින් එකක් ඇවිල්ලා තිබ්බේ මට හස්බන්ඩ්යි දෙන්නටම පොල් රොටි කන්න. ඉතින් එදා චිකන් එකකුත් හදලා තිබුණේ හින්දා මම තීරණය කරා අද කොහොම හරි පොල් රොටි හදනවා කියලා. ඉතින් හස්බන්ඩ්ගේ සපෝට් එකත් එක්ක මම මේ රෑ කැමරේ පොල් රොටි හැදුවා. බලන්නකෝ මේ හස්බන්ඩ්ගේ සපෝට් එක කොහොමද කියලා. එයාත් මේ දවස්වල බ්ලොග් කරන්න පුරුදු වෙනවා. බලන්න. manlis හොඳට දාගන්න ඕන. වැඩි කොටන්න හොඳ නැහැ. ඉක්ුරු නෙමේ වංගේ. එනවනේ එයාත් පුරුදු වෙනවා මාත් එක්ක ඉස්සරහට වීඩියෝස් කරන්න. බොරුවනේ හරි අමාරුවෙන් ඇත්තට මේ වීඩියෝ එක ගත්තේ. එයා දන්නේ නැහැ මම මේ වීඩියෝ ඔන් කරලා තියෙන්නේ කියලා. කොහොම හරි කමන්නේ අපි දෙන්නම එකතු වෙලා මේ විදිහට කැමරේ එක හදාගත්තා. ඉතින් මාර්ම රසයි මම හිතන්නේ මේ හැමෝම ආසයි මේ පොල් රොටි චිකන් ඔය ලුණු මිරිසු මේ තුන එකතු කරගෙන කන්න. මම හිතන්නේ මෙතන චිකන් කරි එකට වැඩිය ගැලපෙන වෙන කරි එකක් තියෙනවා. මම ඔයාලට ඒක කියන්නේ නැහැ. මට පොඩි එහෙම ක්‍රේවින් එකකුත් තියෙනවා. බලමු අපි ඉස්සරහට මට අයිඩියා එකක් තියෙනවා ඒ කරි එකක් හදන්න. ඒ කරි එක හදන විදිහට ඔයාලට මම අරන් එන්නම්. ඉතින් අන්තිමට මේ වගේ ලස්සන කැමරේස් එක මම arrange කරලා අපි දෙන්න හොඳට බඩ පැලෙන්න කෑවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ටටා බයි.